ඉතින් මේ දවස්වල තියෙන ගෝබල් රන් ප්‍රයිසිස් එකත් එක්ක රුපියල් 50000ට අඩුවෙන් ගන්න පුළුවන්. හොඳ ඩිසයින් එකක් තියෙන, හොඳ බැටරි කැපැසිටි එකක් තියෙන ගන්න පුළුවන්. හොඳම ෆොටෝ ෆෝන් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බෙස්ට් කැමරා එකකුත් තියෙනවා. මේ Motorola Moto G06 Power කියන ඩිවයිස් එක බැලුවම මාළම ලස්සන ඩිවයිස් එකක් තමයි මේක. ඉතින් අපි ඉක්මනට අන්බොක්සින් එකට යමු. ඉතින් අන්බොක්සින් එකෙත් අපිට මේ ෆෝන් එකේ ගොඩක් ඇක්සසරිස් බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ ෆෝන් එක අපිට එවනවා. ඒ වගේම පවර් එක දෙන්න මේගොල්ලෝ පවර් කේබල් එකක් එවනවා. ඒ වගේම පවර් ඇඩැප්ටර් එකත් මේගොල්ලෝ බොක්ස් එකේම දාලා එවනවා. ඒ වගේම මේකේ සිම් රිජෙක්ට් ටූල් එකත් අපිට බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ පවර් එක දෙන්න මේ පවර් ඇඩැප්ටර් එක එවන හින්දා අපිට වෙන මේකට ප්‍රයිස් එකක් වියදම් වෙන්නෙත් නැහැ. ඒ වගේම මේගොල්ලෝ type C to main USB කේබල් එකකුත් එවනවා. ඉතින් ඒ වගේම මේකට ෆ්‍රී ඒගොල්ලෝ ට්‍රාන්ස්පේරන්ට් බෑක් කවර් එකකුත් දාලා එවනවා. ඉතින් අන්බොක්සින් එකේ නම් ඔච්චරයි බලා ගන්න තියෙන්නේ. අපි යමු මේකේ ඩිසයින් එකේ පැත්ත. ඉතින් මේකේ කවර් එක දාලා මේ වුණින්ද ෆෝන් එකේ පොඩි ලුක් එකක් තියෙනවා. ඉතින් මාළම ලස්සන ලුක් එකක් තියෙන ෆෝන් එකේ කවර් එක නැතුණත් ඔයාලට යූස් කරගන්න පුළුවන්. ඉතින් මේක ඩිසයින් එක ගැන කතා කළොත් මේකේ අපිට බලා ගන්න පුළුවන් හොඳ පිටිපස්සේ මැට් ෆිනිෂ් එකක් තියෙන හොඳ ඩිසයින් එකක්. ඒ වගේ මේක ප්ලාස්ටික්. ඉතින් මේ ලෙදර් වගේ පේනවා. මේක සම්පූර්ණයෙන් ප්ලාස්ටික් වලින් ෆ්‍රේම් එකයි බෑක් ඔක්කොම ප්ලාස්ටික් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ SIM card slot එකේ අපිට ඕගොල්ලොන්ට slim දෙකක් වගේම SD card එකක් දාලා storage up කරගන්න පුළුවන්. මේක Dolby Atmos පහසුකම දාලා තිනවා කියලා උඩින් සඳහන් කරලා තිනවා. ඒ වගේම power button එකේ තමයි මේගොල්ලෝ fingerprint sensor එකක් දාලා තියෙන්නේ. පිටිපස්සේ Motorola කියන ඒගොල්ලෝ logo එක පොඩ්ඩක් emboss කරලා වගේ තියෙනවා. ඒ වගේම camera bump එක කැමරාවෙම චුට්ටක් උඩට උස්සලා තියෙනවා. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරන්න ගියාම මේකේ ඩිස්ප්ලේ එක අපිට අඟල් 6.88කට ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක්. ඒ වගේ 120 Hz refresh rate එකකුත් තියෙනවා. ඒ කියන්නේ සුපර් ස්මූත් එකේ ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්මූත් එකේ වාට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් HD+ resolution එකක් තියෙන මේක නම් පොඩ්ඩක් අඩුයි කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒක ලොකුටවත් කන්සිඩර් කරන්න ඕනේ නෑ මේ දවස්වල තියෙන මීටත් වැඩිය low prices වල තියෙන ෆෝන් වල මෙච්චරවත් ඩිස්ප්ලේ නෑ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් ඒකින්ද මේක ඔයාලට ලොකුට ඉෂුව එකක් කියලා හිතන්න බෑ මේ ඩිස්ප්ලේ රෙසලූෂන් එක. ඉතින් ඊළඟට අපි මේකේ වැදගත්ම පොයින්ට් එකක් වෙන මේකේ ඉතින් මෙන්න මේ Moto G06 එකේ ඩිසයින් එකෙන් අපි යම් මේක performance පැත්තට. ඉතින් මේකේ Helio MediaTek Helio G81 Extreme කියන chipset එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ performance G81 එකට වැඩිය පොඩ්ඩක් improve කරලා තියෙනවා. ඉතින් ඒකත් හොඳයි. perfect. ඉතින් මම ඩිස්ප්ලේ කියන්න බැරි වෙච්ච දෙයක් තමයි මේකේ පොඩි අවුලක් තියෙනවා. සාමාන්‍ය Motorola කියපු ගමන් අපිට මතක් වෙන්නේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකට wardrobe notch එකක් දීලා තියෙන එක මේක ලොකුම issue එකක්. මොකද Motorola කියපු ගමන් බජට් එකේ ඉඳන් low budget එකට වෙනකම්ම punch hole cutout දීපු brand එකක් මොකද උනේ කියලා තමයි අහන්න වෙන්නේ. ඉතින් ඊළඟට මේකේ ස්පීකර්ස් පැත්තට ගියොත් මේකේ ස්ටීරියෝ සවුන්ඩ් අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මේක එක ස්පීකර් බොටම් එකේ තියෙනා වගේම අනිත් ස්පීකර් එක මේගොල්ලෝ ඉයර් පීස් එකට යොදලා තියෙනවා. ඒකින්ද මේකේ Dolby Atmos කියලා ගහලා තියෙනවා. ඉතින් ස්ටීරියෝ සවුන්ඩ් වලට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ඔයාලට අර මං කව වගේ සයිඩ් ෆින්ගර්ප්‍රින්ට් එක බලා ගන්න පුළුවන්. ඒකත් වාව් කියන්න පුළුවන්. ඉතින් ඉයර්ෆෝන් ගැන කතා කරපු හින්දා ඉතින් මේක ඉයර්ෆෝන් එක හෙඩ්ෆෝන් ජැක් එකක් තියෙන 3.5mm. ඉතින් ඒකත් ගොඩක් හොඳයි. මොකෝ හෙඩ්ෆෝන් එකක් එහෙම අර කනෙක්ට් කරගෙන වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඊළඟට මේකේ performance ගැන අපි කතා කරා. ඉතින් අපි ඊළඟට මේකේ operating system එක කතා කරොත් ඉතින් මේක Android 15 මේගොල්ලෝ දීලා තියෙනවා. මේගොල්ලෝ Moto operating system එකත් එක්ක ඉතින් clean UI experience එක ඔයාලට මේක ගන්න පුළුවන්. මොකද Motorola කිසිම මේවට bloatware apps එහෙම install කරන්න දෙන්න වල clean UI experience එකක් ගන්න පුළුවන්. ඉතින් price එක ගැන කතා කරත් ඉතින් වීඩියෝ මැදකට වෙනකන් ආවා. price එක රුපියල් 47999කට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. මේ global RAM prices එකත් එක්ක තමයි මේවා price චුට්ටක් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ price එකකට මේ ෆෝන් එක best. ඉතින් මේකේ ලොකුම අවුල තමයි මම කිව්ව wardrobe notch එක. ඒක නැත්තම් ඔයාලට මේක හොඳටම යූස් කරන්න පුළුවන් ෆෝන් එකක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ ෆෝන් එකේ තියෙන තවත් වැදගත් ෆීචර් එකක් තමයි මේගොල්ලෝ Moto gestures තියෙනවා. ඒකින්ද ඔයාලට මේකේ එක ඒවා ඒ කියන්නේ ෆෝන් එක හෙල්ලුවම ෆ්ලෑෂ් ලයිට් on වෙන විදියට වගේ හදන්න පුළුවන්.
ඉතින් ඊළඟ මේක ස්පෙෂල්ම ෆීචර් එක වෙන මේක බැටරි එක ගැන කතා කරමු. මේක අපිට බලා ගන්න පුළුවන් මිලි ඇම්පියර් 7000ක බැටරි එකක්. ඔව්. මිලි ඇම්පියර් 7000ක බැටරි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දවස් දෙකක් කිසිම අවුලක් නැතුව යූස් කරන්න පුළුවන් කියලා මේ ගානෙන්ම තේරෙන ඒගොල්ලෝ මේකට ඉතින් 20 වොට් චාර්ජින් ඩොක් එකක් මේගොල්ලෝ දෙන හින්දාම ඉතින් චාර්ජින් ස්පීඩ් නම් පොඩ්ඩක් අඩු වෙන්න ඕනේ. මොකද මිලි ඇම්පියර් 7000ක් වොට් එකකින් චාර්ජ් කරන්න ටිකක් වෙලා යනවා. අන්තිමට මේ කැමරා එක ගැන කතා කරමු. මේක මේන්ම කැමරා එක මෙගාපික්සල් 50ක්. ඉතින් මේක ඩේලයිට් ඇන්ඩ් නයිට් ෂොට්ස් ගැන කතා කරමු. ඉතින් හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඔයා මේක Gcam වගේ ඉන්ස්ටෝල් කරොත් එහෙම ආයි සුපිරිම තමයි. හොඳ ක්වොලිටි එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක Gcam වගේ software එක ඉන්ස්ටෝල් කරලා යූස් කරන්න පුළුවන් වුණොත් ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඉන්ස්ටෝල් කරලා යූස් කරගන්න. මොකද Gcam එකක් ඉන්ස්ටෝල් කරාම ඔයාලා මේ ක්වොලිටි ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? 47000 ප්‍රයිස් එකට මේක ගැලපෙනවද නැද්ද? ඕගොල්ලෝ තීරණ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ හමු. ජය වේවා.